වයසට යන්න සාමාන්‍යයෙන් අපි කවුරුත් කැමති නෑනේ නේද? අපි හැමෝම කැමති හැමදාම තරුණ විදිහට ඉන්න. හැබැයි මේ වියපත් වීම කියන දේ අපිට නවත්තන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් වයසට යනවා නේද? ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් අපිට හැකියාව තියෙනවා මේ වියපත් වීම පාලනය කරන්න. සහ විශේෂයෙන්ම වියපත් වීමත් එක්ක අපේ ශරීරයේ ඇති වෙන වෙනස්කම් සහ ඒ සිදුවීම් අපිට වෙනස් කරන්න පුළුවන්. සහ තරුණ පෙනුම හැමදාමත් රැකගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි කරන්න ඕන දේවල් තියෙනවා ශාරීරිකව විශේෂයෙන් බාහිරව ඒ වගේම අභ්‍යන්තරව අපිට කළ හැකි දේවල් බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. අපි ආරාධනා කළා ඒ වෙනුවෙන් මහාචාර්ය වෛද්‍ය දිලීප වික්‍රමසේකර වෛද්‍යතුමාට ආයුබෝවන් සුබ දසනක්. ආයුබෝවන් සුබ දසනක්. හොඳයි. ડોක්ටර් දැන් මේක ගොඩක් අයට දෙන ප්‍රශ්නයක් නේ අතරම නේද? අපි මේකට මෙහෙම ප්‍රවේශයක් ලබා ගමු. ඇත්තටම අපිට මේ වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඔව් ඇත්තෙන්ම වයස්ගත වීම පෙනුම පාලනය කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒක සාමාන්‍ය අපි එදිනෙදා කරන කාර්යභාර වලින් පුළුවන් නැත්නම් අපි කරන සමහර ඖෂධ ප්‍රතිකාර වලින් පුළුවන්. වයස්ගත වීමේ පෙනුම කියන්නේ අපි සාමාන්‍යයෙන් වයසට නවත්තන්න බැරි වුණාට අපිට වයස්ගත වීමේ පෙනුම වයස්ගත වීමේ පෙනුම එන එක නවත්තන්න පුළුවන්. විශේෂ පාලනය කිරීම පුළුවන්. මේ සඳහා අපිට කරන්න පුළුවන් අපේ හොඳ හැබිට් පුරුදු තියෙනවා. ඊට අමතරව වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම තියෙනවා. ඔව්. දැන් ඒ ප්‍රතිකර්ම අතරේ අපි දැන් වයසට යාම පාලනය කිරීම වගේම තමයි කෙනෙක් වියපත් වෙලා ඉන්න කෙනෙක්ගේ ඒ ලක්ෂණ අවම කිරීම සහ නැවත තරුණභාවය රැක ගැනීම මේකත් අපිට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඔව් ඇත්තෙන්ම එහෙම කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ අපි වයස්ගත වීම වළක්වන එක අරමුණක්. ඊට අමතරව දැන් අපි වයස්ගත පෙනුම තියෙනවා නම් අපිට ඒක නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් වයස්ගත පෙනුම අඩු කළා. අයි තරුණ පෙනුම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා වර්තමානයේ. හොඳයි අපිට ඡායාරූපත් තියෙනවා කීපයක් ඒ දකින ගමන් කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී බාහිරව සහ අභ්‍යන්තරව කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. අපි මේ පින්තූර හරහා කතා කරමු ડોක්ටර්. ඔව් ඇත්තම ඔය පින්තූරෙන් පෙන්වන්නේ අපිට අපේ වයස්ගත ලක්ෂණ අපි කොහොමද කෙනෙක් වයසගත වෙලා වගේ පෙන්වෙන්නේ කියලා. මේක හැමදේම ලක්ෂණ තමයි අනුතම පේන්නේ. දැන් අපි තරුණ පෙනුමක් අපි වයසගත වෙනකොට අපිට මූලික වෙන දේවල් ටිකක් තියෙනවා. මූලික වෙන අපේ කොලජන් මට්ටම අඩු වෙලා හැම රැලි වැටීම ලක් වෙනවා. ඊට අමතරව ඇහැට වල ගැහිලා කියන්නේ අපි කවුරුද දන්නව අන්ඩයි ඩාර්ක්නස් කියලා අපි කවුරු කතා කරාට ඩාර්ක්නස් කියලා වෙන්නේ ඇහැට තියෙන ෆැට් ලේයර් එක අඩු වෙලා එතන මේ ස්කින් එක ලූස් වෙන එක. ඒ නිසා රැලි වැටීම ලක් වෙනවා. ඒ නිසා කළු වෙලා මේ වල ගැහිම ලක් වෙනවා. ඒක තමයි අන්ඩයි ඩාර්ක්නස් and wrinkles කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ගොඩක් දෙනෙක් ඔක වැරදිට සලකලා ඇහැට කළු වීම කියලා ක්‍රීම් වර්ග ආලේප කරලා ඒක නිවැරදි කරනට හරියන්නේ නැත්තේ. මොකද එතන යට කළු වීමක් නේ තියෙන්නේ. ඒක කළු වෙලා තියෙන රැලි වැටීම නිසා. රැලි වැටීම නිවැරදි නොකර මොනතරම් සුදු කරත් ඒ කියන්නේ බ්ලීච් කරත් ආයිත් කළු වීම ආයි නිවැරදි කිරීම හැකියාවක් නැහැ. එහෙනම් ඒ වගේ විශේෂ ප්‍රතිකර්ම වලින් ඒව නිවැරදි කිරීම හැකියාව තියෙනවා. අන්ඩයි ඩාර්ක් ඊළඟට අපි දන්න අපේ නහය දෙපැත්තෙන් කම්බුල එල්ලා වැටීම ලක් වෙනනේ. මූලික මේක තමයි වයස්ගත වීමත් වෙන මූලිකම සම එල්ලා වැටීම නේද? සම එල්ලා වැටීම. ඒකෙදි අපිට සම එල්ලා වැටීම අපි කායික කාරණා ගැන හේතු ගැන කතා කරමු. නම් ලක්ෂණ ගැන කතා කරොත් අපේ හැම තියෙන කොලජන් මට්ටම අඩුවීමත් ඊළඟට මසල්ස් වල තියෙන තද ගතිය දෘಢ බව නැතිවීමත් අන්තිම ෆැට් ලේයර් එක ඒක අඩුවීමත් මේ කාරණා තුන නිසා මූණ එල්ලා වැටීම ලක් වෙනවා. මූණ එල්ලා වැටෙනම අර අපි කලින් කිව්වා වගේම කම්බුල පහළට එනකොට අපේ මේ ඇහැට තියෙන මේ කොටස ගිලා වැටීම ලක් වෙනවා. අන්තිම නහය දෙපැත්තෙන් රැල්ල වැටෙනවා. අපි නේසල් ෆෝල්ඩ් එක ඒක මේ මූලික පේන්න පටන් ගන්නවා. අන්තිමට නිකට දෙපැත්තෙන් එල්ලා වැටීම ලක් වෙනවා. මේ කාරණා තුන එන්න පුළුවන් ඒ මූලිකම කියන්නේ අපි කෙනෙක් වයස කියලා දැක්කට පස්සේ අපේ හැට කෙනෙක් දිහා බලලා අහක් බලනකොට අපිට තේරෙන්නේ මෙයාට මේ තරම් වයසක් කියලා. ඒ වයස මූලිකම සාමාන්‍ය මේ එතන මේ ගිලා බැසීම ඒක සාමාන්‍ය 30 35 දී සාමාන්‍ය වයසක් පේනවා. මෙතනින් පහළට આવත් එක මෙතන නිරූපය වෙන්නේ අපි ඒ හැට කරෙක් කරාම බලන්න තරුණකම ලැබෙන විදිය. ඔව් එතන හැට මොකද අපේ හැට වල ගැහිම වගේ දෙයක් වුණොත් ඒක එතන අවුරුදු 35 විතර පෙනුමක් තියෙනවා අවශ්‍යයි. ඒක නිවැරදි කරාම ඊට අඩු වයසක් අනිවාර්යෙන් පේනවා. ඒක තමයි එතන මේ නිවැරදි කිරීම එක ලක්ෂණයක් වෙන්නේ. අනිත් එක ස්මයිල් ලයින් එක අපි hina වෙන අපේ මේ මුණ එල්ලා වැටෙන අපේ නහය දෙපැත්තෙන් මුණ එල්ලා වැටීම ලක් වෙනවා. ඒකත් එක්ක අපි ස්මයිල් ලයින් කියලා කියන්නේ ඒ රැල්ල ඇති වෙනවා. ඒකත් අපේ වයස සාමාන්‍ය 40 විතර පෙනුමක් ඇති වෙනවා. අපිට ඒක නිවැරදි කරොත් අපිට ආයෙත් නැවත තරුණ පෙනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේ මුණ එල්ලා වැටීමේදීත් එතනින් පහළ වෙන්නෙත් ඔබිටෙන් දිස්සෙන්නේ අපේ මේ නහය දෙපැත්තෙන් එන රැලි වැටීම අමතර මුණ එල්ලා වැටීම. ඒක නිවැරදි කිරීම අපිට පුළුවන් නිවැරදි කරන ප්‍රතිකර්ම තියෙන විශේෂ ප්‍රතිකර්ම. මේ මගේ මුණ මේ එලිවේට් කරලා පුළුවන් අපිට ඒ වයසගත වෙනම අඩු කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ එක ප්‍රශ්නට එක ප්‍රතිකර්ම වර්ග තියෙනවා. ඒ ප්‍රතිකර්ම වලින් අපිට සාමාන්‍ය අවුරුදු 20ක විතර තරුණ පෙනුමක් නැවත ලබා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍ය ප්‍රතිකර්ම වලින් මේ
යොමු කිරීම මගින්. ලෝකයේ දියුණු තාක්ෂණයත් එක්ක දැන් ඇත්තටම වියපත් වීමේ ලක්ෂණ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න නේද? එතකොට ලස්සන ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම මේ වියපත් වීමේ ලක්ෂණ පාලනය කිරීම කියන දේ බොහොම වැදගත්. එතනදී අපි ડોක්ටර් ගොඩක් මේ අහන දෙයක් තමයි මේ කොලජන් නිෂ්පාදනය ගැන. කොලජන් වැඩිපුර තියෙනවා නම් කොලජන් අපිට පිටින් ලබා ගන්න පුළුවන් නම් වියපත් වීමේ ලක්ෂණ පාලනය කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. මේක ඇත්තටම මේකේ සත්‍යතාවයක් තියෙනවද? එහෙම නැත්නම් මේක මිත්‍යා මතයක්ද? කොහොමද අපි හරියාකාරව කොලජන් අපේ ශරීරයට ලබා ගන්න ඕනේ? ඇත්තම කොලජන් කියන එක තමයි අපේ වයස්ගත වීමත් මේ ගැන කතා කරනකොට අපි ප්‍රධානම සංඝටක වෙන්නේ කොලජන්. මොකද කොලජන් තමයි අපේ හැමේ තද ගතිය, දෘಢ බව තියන පොලිෂ් එක අපි කවුරු කතා කරන ටෝන් එක කියන එක රඳා පවතින්නේ අපේ කොලජන් මට්ටමද. ඉලාස්ටින් සහ කොලජන් දෙක ප්‍රධාන කාරණා වෙනවා. නමුත් මූලිකව අපි කතා කරන්නේ කොලජන් ගැන. මොකද අපේ හැමේ තියෙන කොලජන් පර්සන්ටේජ් එක තමයි අපේ තරුණකමේ ප්‍රධානම සංඝටකය වෙන්නේ. ඔබ හව් කාරණා තමයි වැදගත්. අපි කවුරු කතා කරන කොහොමද අපි කොලජන් ගන්න කියලා. අපිට කොලජන් ඇඟට අපි කවුරුද දන්න දේ තමයි සාමාන්‍ය විද්‍යාවේ කොලජන් කියන්නේ ප්‍රෝටීන් අණුවක්. ඒ හින්දා ප්‍රෝටීන් අණුවක් තමයි අපිට ගන්න අවශ්‍ය වෙන්නේ. මේ හින්දා අපිට කොලජන් ලබා ගැනීම හැකියාවක් නැහැ අපිට සාමාන්‍ය විදිහට. අපි කවුරුද දන්න ප්‍රෝටීන් කියන්නේ ලොකු අණුවක්. ඒක සාමාන්‍ය ඇඟට අවශෝෂණය වීම නම් ජීර්ණයට ලක් වෙන්න ඕන. ඒකට ජීර්ණය වෙලා ඒ කියන්නේ ඇමයිනෝ ඇසිඩ් එක තමයි ඇඟට උරා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ හින්දා අපිට කොලජන් ඇඟේ වැඩි කරන්න අපිට සාමාන්‍ය පුද්ගලයාට අපිට කරන්න පුළුවන් අපිට අපි ගන්න ආහාර ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන එක. ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කළා ඇඟට ලැබෙන ඇමයිනෝ ඇසිඩ් ප්‍රමාණය වැඩි කළා ව්‍යංගාර්ථය අපිට පුළුවන් කොලජන් සින්තසිස් එක වැඩි කරන්න. නමුත් මේක ගොඩක් දෙනෙක් වරදවා තේරුම් ගන්න අපි කොලජන් කෙලිම ආහාරයට ගත්තම අපේ ඇඟට කොලජන් ලැබෙනවා කියලා. එහෙම සිදුව කවදාවත් වෙන්නේ නැහැ. මොකද කොලජන් කියන්නේ ප්‍රෝටීන් අණුවක්. ඒක ඩයිජෙස්ට් කරලා ඇමයිනෝ ඇසිඩ් එක තමයි ඇඟට ලැබෙන්නේ. ඒ නිසා අපිට කොලජන් ගන්න පුළුවන් ඇඟට ගන්න පුළුවන් එකම ක්‍රමය වෙන්නේ කොලජන් ඩිරි ගන්නක ඉන්ජෙක්ෂන් එකක් විදිහට තමයි ගන්න පුළුවන්. ඒකත් කොලජන් සහ මේ කොඑන්සයිම් කම්බිනේෂන් එකක් විදිහට ගන්න ඕනේ. ඒකත් ඇඟට කොලජන් ලබා දීමේ හැකියාව තියෙනවා. නමුත් ඊට අමතරව ආහාර මගින් කොලජන් විදිහටම ගැනීම හැකියාවක් නැහැ. මොකද කොලජන් අපි කොලජන් කියන එක ගත්තත් අපි දන්නවා සත්ත්ව මේ කොලජන් එකකම සත්ත්ව ශාකමය කොලජන් නැහැ. ඉතින් සත්ත්වමය කොලජන් අපි ගත්තොත් ඒක අපේ ආහාර ජීන්ට අරගෙන ඒක ජීර්ණයට ලක් වෙලා ඇමයිනෝ ඇසිඩ් එක තමයි ලෙවල්ට එන්නේ. ඉතින් කොලජන් බිව්වා කියලා අපිට කොලජන් ආහාරයට ගත්ත කියලා අපිට කොලජන් එකට ගැනීම හැකියාවක් නැහැ. කොලජන් හදන අවශ්‍ය මූලික ද්‍රව්‍ය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් වැඩි හොඳයි අපිට කොලජන් ලබා ගැනීමට සත්ත්වමය මොකද අපි කවුරුත් දන්නවා අපේ ඇඟට ලැබෙන ඇමයිනෝ ඇසිඩ් ප්‍රෝටීන් වල තියෙනවා වර්ගීකරණයක්. ඒ කියන්නේ ඩයස්කෝ කියලා කියන්නේ. ඒකේ ඉහළින්ම තියෙන සත්ත්වමය ආහාර. ඒක අපි දන්න අපි කල්පිතන good quality protein කියලා කියන්නේ. ඒක ලැබෙන්නේ chicken breast එක නැත්නම් මේ drums සත්ත්වමය මේ ප්‍රෝටීන් තමයි ඒ ඉහළ මට්ටමේ හොඳම මේ ඇමයිනෝ ඇසිඩ් ලබා ගැනීම හැකියාව තියෙන. අපි කෙනෙක් අපි ඇගේ කොලජන් මට්ටම ගැන කන්සර්න් නම් ඒ ගැන අපි වැඩිපුර උනන්දුවක් දක්වනවා නම් අපි ඒකට යොමු වෙන්න ඕන අපි සත්ත්වමය ප්‍රෝටීන් ලබා ගැනීම හැකියි. ඒක මස් මාළු විතරක් නෙමෙයි කිරි වීදුරුවකින් උනත් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක මොකද අපි ගොඩක් අය දැන් ලැක්ටෝ වෙජිටේරියන් මස් නොකරන නමුත් බිත්තර වලින් ඒක හොඳට ලබා ගැනීම හැකියාව තියෙනවා. නැත්නම් දියර මේ කිරි වර්ගන පුළුවන්. නමුත් මෙතන අපි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න කාරණා වෙන්නේ මේ කොලජන් කියලා ඇඟට ගත්ත කියලා අපිට ඇඟට කොලජන් ලැබෙන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ. මේකදී දැන් අපි ඩයස්කෝගේ දෙවෙනි තියෙන සෝයා වර්ග තියෙනවා. නමුත් මේ ඩයස්කෝගේ කොලජන් කියන යටම තියෙන දෙයක්. ඒ හින්දා ආහාරමය වශයෙන් කොලජන් ගැනීමේ ප්‍රතිඵලයක් නැහැ. අර මූල්‍යමය ප්‍රතිඵලයක් නැහැ. ඊට හොඳයි බිත්තර වගේ දෙයක් ස්වාභාවික සත්ත්වමය ප්‍රෝටීන් එකක් ගන්න ඕන. ඊට වැඩි ප්‍රතිඵලයක් ඇඟට කොලජන් ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් කොලජන් නිෂ්පාදනය ගැන ඔබට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් කොලජන් ලබා ගන්න ආකාරය පිළිබඳව තමයි ડોක්ටර් සඳහන් කළේ. ඒ අතරවාරදී ඊට අමතරව අපිට මොනවද ડોක්ටර් අපේ මේ ශරීර අභ්‍යන්තරයට කරන්න පුළුවන් මේ දේවල් වළක්ව ගන්න? ඔව් ඇත්තටම තරුණ පෙනුම අපි කාරණා දෙක ගන්න මුලින්ම අපි සාකච්ඡා කරත් අපි තරුණ පෙනුම රැකගන්නේ කොහොමද කියලා අපි වයස්ගත වීම පාලනය කරනකොට මොනවද කරන්න පුළුවන් කියලා. ඒකෙදි අපිට සාමාන්‍ය පුද්ගලයෙකුට අපිට ගෙදරදී කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. සාමාන්‍ය අපි කවුරුත් රූපලාවන්‍ය ගැන සැලකිලිමත් නම් අපි මුලින්ම බලාපොරොත්තු අපේ තරුණකම රැකගන්නේ කොහොමද කියලා තීන්දුවක් ගන්න ඕනේ. මේකට අපි කරන්න ඕන මූලිකම දේ තමයි ප්‍රමාණවත් ජලය. මොකද මම මේ සාමාන්‍ය කවුරුත් දන්න සරල විද්‍යාවටත් එක තමයි කියන්න දන්නේ. ජලය සාමාන්‍ය ලීටර් 2.5 අපි දැන් පුංචි පාදා කිරීමක් අපි මේකත් කියලා මේ මොකද සාමාන්‍ය මේ වයස්ගත වීම ආරම්භ වෙන වයස නේද? ඒකත් සඳහන් කරලාම කියමු. අපි ඕක දැන් කවුරු කතා කරනකොට අපි වයස්ගත වීම ආරම්භ වෙන්නේ අපි 25න් පස්සේ. 25 වෙනකම් අපේ හැම නිතරම වර්ධනය වෙනවා. 25යි 30යි වයස අවුරුදු 25යි 30 අතර තමයි අපේ කොලජන් මට්ටම අඩු වෙන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් අවුරුදු 100ට 100ක විතර අඩු වෙන්න පටන් ගන්නවා. අවුරුදු 30දී අපි දැඩි සැලකිල්ල දක්වන්න පටන් ගන්න ඕන කාලේ අවුරුදු 30 තමයි. 25යි 30 අතර අපි ගන්න ආහාරය අපේ ජෙනටික්
ෆැක්ටර්ස් බලපානවා. සමහර අය අවුරුදු 25 ඉඳන්ම හැමරෙලි වැටෙන වයසටම පටන් ගන්න. අපේ සමස්තයම අවුරුදු 30න් පස්සේ අනිවාර්යයෙන්ම රැලි වැටීමට ලක් වෙනවා. අපි කොලජන් මේ මේන්ටේන් කිරීම ගැන සැලකිලිමත් වෙන අවුරුදු 30 දී මූලිකවම. හරි. ඒ කියන්නේ 25 30 වෙනකොටම මේ ડોක්ටර් කියන මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ. ඔව්. ඇත්තටම මේක අවුරුදු 20 ඉඳන් තමන්ට කරන්න පුළුවන් දේවල් 20 ඉඳන්ම ලෑස්ති. මොකද පළවෙනි කාරණා තමයි අපි ඕනම දෙයක් පරිස්සම් කරන්න හිතුවොත් තමයි පරිස්සම් වෙන්නේ. ඒ නිසා ඒ අර ඉන්ටෙන්ෂන් එක තියෙන්න ඕනේ. අපි දෙයක් මේ රැකගැනීම අරමුණ තියෙන්න ඕනේ. මේදී මූලිකම දේ තමයි ප්‍රමාණවත් ජලය. සාමාන්‍යයෙන් අමතරව කෑම කාලා බොන වතුර වලට අමතරව සාමාන්‍යයෙන් ලිටර් 2.5 3ක් අපේ දෛනිකව පරිභෝජනය කරන්න ඕන. මේක තමයි කී පොයින්ට් එක. ඊට අමතර වෙන්නේ මේක තමයි අපි දැන් අලුතෙන් වෙන විස්තරය එන්නේ. අපි මේ sugar පාවිච්චි zero sugar කියන එක. මේක අඩු කිරීම නෙවෙයි බිඳුවටම ගේන්න ඕන. විශේෂයෙන් අවුරුදු 30 පස්සේ නම් සීනි භාවිතය බිඳුව කරන්න ඕන. හේතුව තියෙන්නේ මේකට කියනවා ග්ලයිසලේෂන් ඉෆෙක්ට් එක කියලා. සීනි භාවිත කරාම මේක අපේ හැම කොලජන් මට්ටම විශාල වශයෙන් අඩපණ කරනවා. මේ බ්‍රේක් ඩවුන් එක වැඩි කරනවා. ඒ වගේම මස් පිඩුවල තදබතිය අඩු කරනවා. ඒ හින්දා අපිට සීනි භාවිතය අඩුම කරන්න ඕන. පුළුවන් තරම් අඩු කරන්න එක බිඳුර ගෙන්න පුළුවන් වැඩිම හොඳයි. මේ පළවෙනි දෙවෙනි කාරණා. ඊළඟට එන්නේ අපිට භාවිත කරන්න පුළුවන් අපේ වයසගත වැඩි වෙන්න අපි කලින් විස්තර කරා කොලජන් බ්‍රේක් ඩවුන් එක වැඩි. කොලජන් බ්‍රේක් ඩවුන් එක වැඩි වෙන එක තමයි ඔක්සිඩේටිව්ස්. ඔක්සිකාරක වැඩි වෙන එක. ඒක වළක්වන්න අපිට ප්‍රතිඔක්සිකාරක ඇන්ටි ඔක්සිඩේටිව් දේවල් භාවිත කරන්න ඕන. ඇන්ටි ඔක්සිඩේටිව් දේවල් සීරීස් එකක් ගත්තම ඒක අපි කවුරුද දන්න විටමින් E වර්ග, විටමින් C වගේ ඒවා එහෙම උදව් වෙන දේවල්. ඒතකොට ඒවා බහුල ආහාර සාමාන්‍යයෙන් peer, නෙල්ලි, ස්ට්‍රෝබෙරිස්, බෙරිස් වර්ග හොඳට මොදේනම් ලංකාවේ අවైలබල් අපේ ස්ටෝබෙරි වගේ තමයි අනිත් ගොඩක් අමාරු. ඒ වුණාට අපි නොදන්න දෙයක් තියෙනවා. අපේ දන් කියන එක ওই බෙරි වර්ග වලටම ආසන්න යන කෑමක් හොඳටම ඇන්ටිඔක්සිඩේටිව් හොඳට තියෙන කෑමක්. නමුත් ඒක දැන්වත් හොයාගන්න අමාරුයි. නමුත් ඒ වගේ දේවල් ගොඩක් හොඳයි භාවිත කරන්න පුළුවන් නම්. අනිත් එක නෙල්ලි හොඳ කෑමක් අපිට ලබා දෙන දෙයක්. ඒ වගේම උයනලද මේ තක්කාලි ටොමැටෝස් රයිට්. මොකද ඒකේ තියෙන මේ එන්සයිම් වර්ග අපේ හිරු වලින් වෙන ඩැමේජ් එක අඩු කරන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි කනික කෑම ගන්නකොට ඇන්ටිඔක්සිඩේටිව් වර්ග වැඩිපුර ගන්න ඕනේ. ඒකෙන් අපේ කොලජන් ප්‍රෝටීන් ඩැමේජ් කරන එක අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව අපි බලන්න ඕන මොනවද අපි තව කලින් විස්තර කරේ ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගන්න. මේකෙදි සත්ත්ව ප්‍රෝටීන් පුළුවන් තරම් ගන්න බලන්න. ශාක ප්‍රෝටීන් අර අඩුපාඩු මග හරගන්න ගතට කමක් නැහැ. එහෙම වෙන්නේ. ආහාර වේලක් ගනිද්දී අපි බලන්න ඕන ගොඩක් අය කතා කරන සමබර ආහාර වේල. නමුත් ඒක වැරදි. අපි ඒක මදි. අපි කතා කරන්න quantitative and qualitative. ප්‍රමාණවත් සමබර ආහාර වේලක් වෙනවා. මොකද අපේ තරුණ ගොඩක් අය අපිට හම්බ වෙනවා. ඒ කට්ටිය සමබර ආහාර වේලක් ගන්නවා. නමුත් ඒක හරි පොඩ්ඩයි ගන්න. ඒක අපේ ඇඟ මේන්ටේන් කිරීමට අවශ්‍ය තරම් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ගොඩක් අය තරුණ අය අතර දැන් මේක ලොකු ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඒ කට්ටිය අඩු ආහාර වේලක් ගන්නවා. මේක මුලින් කියලා ඉන්නවනේ අපේ මූණේ පේල්ට් එක ෆැට් එක. ඒ කියන්නේ අපේ තරුණකම රැකෙන්න මූණ ශක්තිම බව තියාගන්න වැදගත්ම කාරණා වෙන්නේ මූණේ තියෙන ෆැට් ලේයර් එක. ඕක ශනිකව අඩු කරන්න ගත්තොත් මොකද අපි දන්න කොටක් අපිට නොකන්න බී එක්සරට කෙට් වෙන්න හදන. එහෙම වුණාම වෙන්නේ ඇඟේ ඔක්කොම ෆැට් එක අඩු වෙලා මූණ එල්ලා වැටීම ලක් වෙනවා. ඒ හින්දා වැදගත්ම දේ අපේ ඇඟේ තියෙන මේ ෆැට් එකයි ප්‍රෝටීන් ප්‍රමාණය හරි ගන්නට පවත්වා ගැනීම. මේ සඳහා ප්‍රමාණිත ආහාර වේල ඉතාමත් වැදගත්. සමබර ප්‍රමාණිත ආහාර වේලක් ගන්න එක තමයි මූලිකම කාරණා වෙන්නේ. මේකෙදි ප්‍රෝටීන් පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන මේ අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට. ඊට අමතරව අපි ගත්තොත් අපිට තාම මොනවද අපිට මේ භාවිතයෙන් මොනවද කරන්න පුළුවන්. අපි කියන්නේ දැන් කන බොන දේවල් මොනවද කරන්න පුළුවන් කියලා. භාවිතයෙන් ගත්තොත් අපිට වැඩිපුරම අපේ ඇඟට හානි කරන පළවෙනි කාරණා වෙන්නේ හිරු එළිය. අපි අවුට් එක්ස්පෝස් වෙනවා නම් අපි ඒ සඳහා භාවිත කරන සන්ස් බ්ලොක් එකක් භාවිත කරන්න. මේක වැදගත්ම දේ කට්ටිය නිකන් ජස්ට් ඉල්ල ගන්න මට ක්‍රීම් එකක් දෙන්න කියලා. ඒකෙදි මිල බලලා අඩුම එක තෝරගන්නවා. එහෙම නෙමෙයි. මේක මිල නෙවෙයි අතන. නමුත් මේක අපි දැන ගන්න කාරණාවක් තියෙනවා. අපි භාවිත කරන සන්ස්ක්‍රීන් එකේ SPF වැලියු එකක් තියෙනවා. මේකේ මේ වැලියු එක මත තමයි මේ ක්‍රීම් එක මොනතරම් ඉෆෙක්ටිව්ද කියලා තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටට SPF වගේ 30 ටුඩින් එකක් භාවිත කරාම ඇති. නමුත් මම පෞද්ගලික විශ්වාස කරන SPF වගේ 60 60 ටුඩින් 30ක් වෙන්න ඕන. මොකද ඒක තමයි ඔප්ටිමම් ලෙවල්. ඒ කියන්නේ SPF වගේ 60 ටුඩින් යන එකට අපිට ලංකාවේ සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන උපරිම ආරක්ෂාව ලබා දෙනවා. ඒ හින්දා සන්ස්ක්‍රීන් භාවිතයට ඒ වගේ සන්ස්ක්‍රීන් භාවිත කරන. ඒකෙදි මේකත් මූලික මේ අතරදිම කියන්න ඕන ඕනම් ප්‍රොඩක්ට් එකක් භාවිත කරද්දී ඒකේ රිලයබිලිටි එක අපි මේ භාවිත කරන දේ
මේක ඇත්තට මේක වෙන්න පුළුවන්ද කියලා විශේෂයෙන් ලංකාව වගේ රටකදී හොඳට හොයලා බලලා තමයි ගන්න ඕන. අපි දන්නවා සාමාන්‍ය ඒ SPF වගේ 60 වල උඩ තියෙන ක්‍රීම් එකක් තියෙනවා සාමාන්‍ය මිලක් තියෙනවා. ඊට අඩු මිලක් ආවට පස්සේ ඒක ඔය කියන්නේ ඇත්තට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ මොන වහි පාවිච්චි කරන්න මොන දේත් ගැනද කියන එක. ඒක අපි ඉස්සරහට ඉදිරියටම කතා කරන්න එක. සංස්ක්‍රීම භාවිත කරන්න ඕන. ඊළඟට අමතරව අපිට පුළුවන් අපිට භාවිත කරන සීරම් වර්ග තියෙනවා. දැන් අපේ විටමින් C සීරම් තියෙනවා. විටමින් A රෙටිනෝල් වගේ ඒවා තියෙනවා. ඒ වගේ දේවල් වලින් අපිට අර ඇන්ටිඔක්සිඩේටිව් ඉෆෙක්ට් එක අපි ආහාරයෙන් ගන්න දේම බාහිර ලබා ගැනීම හැකියාව තියෙනවා. විටමින් C වගේ උදේට ආලේප කරොත් හිරු වලින් වෙන ඩැමේජ් නවත්ත ගන්න පුළුවන්. බාහිරේ තියෙන ඔක්සිකාරක විස දුම වගේ නිසා වෙන හානියට අවම කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට රෙටිනෝල් වගේ දේවල් භාවිත කරලා අපිට හැම රිකවරි එක සෛල ඒ දෛනික අපේ හැම වෙන ඩැමේජ් එක රිකවර් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි හයලුරොනික් ඇසිඩ් කියන එක. අපි කවුරුත් කතා කරන මොයිස්චර් කර ගන්න ඕනේ කියලා. ඒක තෙතමන රැක ගන්න ඕනේ කියලා. වතුර බොන්නත් කියන කට්ටිය ගොඩක් නමුත් එහෙම ගොඩක් වතුර බිව්වා කියලා මොයිස්චර් එක ලෙවල් අර උපරිම වැඩි කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඒකට හොඳ දේ තමයි හයලුරොනික් ඇසිඩ් කියන එක. හයලුරොනික් ඇසිඩ් කියන අණුව වෛද්‍ය විද්‍යාත්මකව සැලකුවත් ඒක සාමාන්‍යයෙන් ජල අණු 1000ක් රැක ගැනීම හැකියාව තියෙන එක හයලුරොනික් යුනිට් එකකට. ඒ හින්දා හයලුරොනික් ඇසිඩ් කියන එක ආලේපන විදිහට ගැනීමත් ඇඟ ඇතුළට ගැනීමත් හොඳයි මේ අපේ ඇඟ හොඳට හයිඩ්‍රේට් කරලා තියාගන්න. ওই කාරණා තුන තමයි සාමාන්‍ය අපිට බාහිර දේවල් වලින් අපිට සාමාන්‍ය වෛද්‍ය උපදේශ ඇතුව භාවිත කරන්න පුළුවන් දේවල්. එතනින් එහාට ගියම අපිට තියෙනවා මෙඩිකලි මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. අපි ඒ ගැන සඳහන් කරමු නේද? ඔව්. දැන් එතනින් එහාට ගියම අපිට මොනවද වයසට යනක නවත්ත ගන්න වෛද්‍ය විද්‍යාත්මක තියෙන දේවල්. මේවා ගත්තොත් මේවා ඇත්තට මේ වචන කියද්දි තමයි පරිස්සමෙන් මොකද හේතු වෙන්නේ මේ දැන් අපි භාවිත කරන දේවල් මේ ගොඩක් වෙලාට වෛද්‍ය විද්‍යාත්මක ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ. හැමෝටම හැමදේම හරියන්නේ නැහැ. ඒක තමයි පළවෙනිම කාරණාව. විශේෂයෙන් මේ කියන්න ඕනේ තමන්ගේ අක්කට හරි ගියා කියලා නංගිට හරියන්නේ නැහැ. මේ ගොඩක් දෙනෙක් කියනවා මගේ අක්කට ගියා කියලා ගොඩක් කට්ටියනවා. ඊළඟට භාවිත කරන දේවල් ගොඩක් අය වරද්ද කරනවා සුදු තමයි ලස්සන කියලා. ඒක අපි වැඩිපුරම සැලකන තියෙන ටෝන් එක ගැන. මොකද අපි කවුරුත් දන්නවා 58 සුදු කෙනත් 58 කියලා පේනවා. 18 කළු ගර්ල්නුත් 18 කියලා පේනවා. ඒ කියන්නේ පාටට වැදගත් වෙන්නේ ටෝන් එක. ඒ කියන්නේ අපි සම ටෝන් එක රැක ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ තමයි වැදගත්ම කාරණාව වෙන්නේ. මේ ටෝන් එක හදනකොට අපිට වෛද්‍ය විද්‍යාත්මක කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඇත්තටම අපි ඉන්ජෙක්ෂන්ස් වර්ග භාවිත කරනවා. ඇත්තටම වයසට යන වේගය අඩු කරන්න අපි කොලජන් ඉන්ජෙක්ෂන්ස් වර්ග භාවිත කරනවා. ඊළඟ කියන්නේ ප්ලැසෙන්ටා සෙල් එක්ස්ට්‍රැක්ෂන් කියලා සික්‍රේෂන්ස් වර්ග තියෙනවා. ඒවෙන් පුරා අපිට සෛල බෙදෙන වේගය අඩු කර ගැනීම. අලුතෙන්ම වෙලා තියෙන එක්සෝසෝම් කියලා මේ පෙප්ටයිඩ් උත්තේජක වර්ග. ඒවෙන් පුළුවන් අපිට සෛල උත්තේජනය කරන සෛල බෙදෙන වේගය අඩු කරන්න කොලජන් සින්තෙසිස් එක වැඩි කරන උත්තේජක වර්ග තියෙනවා. ඒ වගේ දෙයකට යොමු කරන්න පුළුවන් වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත්. අර කලින් විස්තර කරා වගේ අපි දැන් ප්‍රෝටීන් මට්ටම වැඩි කරගෙන යන්න අපිට කොලජන් ඉන්ජෙක්ෂන්ස් වගේ තියාගෙන යන්න අතරේ අපිට ඩැමේජ් වුණාම අපි දැන් මම කියන්නේ ඇන්ටි ඒජින් වයසක පෙනුම තරුණ කරන කාරණා නෙවෙයි අපි තරුණ පෙනුම දිගට රැක ගන්නවා කියන එක. ඒකෙදි අපි කරන අපේ ඩැමේජ් ලේයර් එක ස්කින් ලේයර් නැවත අලුත් කිරීම එක ලේසර් ප්‍රතිකර්ම වගේ ඒවා තියෙනවා. ඊළඟට අලුතෙන් ආපු ටෙස්ලා ප්ලාස්මා කියලා ප්ලාස්මා ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. ඒකෙන් සෛලවල උත්තේජනයක් අපි බාහිරින් දෙන ඇනයන් උත්තේජනයේ සෛල බෙදීම සහ සෛල වර්ධනයම වැඩි කිරීම හැකියාව තියෙනවා. ඒකෙන් අපිට අපි දැන් අපි ප්‍රතිකර්ම කරනවා අවුරුදු 30 තියෙන පෙනුම අපිට දිගටම මොකද ඒ යාන්ට තියාගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි අර වෛද්‍ය විද්‍යා ප්‍රතිකර්ම ටීමේ වැදගත් වෙන්නේ. මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ තමයි මට ගොඩක් අය එනවා භාවිත කරලා දැන් රෙටිනෝල් වර්ග විටමින් C වර්ග තමන්ගේ හැමට ගැලපෙන්නේ නැති මාත්‍රාවෙන් භාවිත කරලා. දැන් අපි හිතන්නේ දැන් අපි කවුරුත් දන්නවා එක ටොෆියක් කෑම එකට සීනි මෙච්චරයි ටොෆි දෙකක් කෑම මෙච්චරයි කියලා. ඒ වගේම දැන් විටමින් C සීරම තියෙනවා ඒක 2.55 10% එහෙම percentage තියෙනවා. ඉතින් සම කෙනෙක් හිතනවා 2.5ක මට පාවිච්චි මෙච්චර හොඳ නම් 10 ේ පාවිච්චි වැඩි හොඳයි කියලා හිතනවා. ඒක සමානව වයසට වෙනස් වෙනවා නේද? විශේෂයෙන්ම වයසට බලපාන එකම ට්වින්ස්ලා වුණත් එහෙම භාවිත කරන්න බෑ. ට්වින්ස් අපි කියමු නිවුණු දෙන්නේ කියලා. ඉතින් එක්කෙනෙක්ට මේ ක්‍රීම් එක හොඳ වුණා කියලා අනිත් කෙනාට ඒක හැම ඒ මට්ටමෙම හොඳ වෙන්නේ නැහැ. මොකද තමන්ගේ හැමේ ප්‍රමාණය තමන්ගේ හැමේ ක්වොලිටි එක හයිඩ්‍රේෂන් මට්ටම කොලජන් මට්ටම අපි අවුවට එක්ස්පෝස් වෙන ප්‍රමාණය මේ හැම ෆැක්ට් එකම බලපාන තමන්ට ආවෙනික හේතුව හොයාගන්න. ඒ හින්දා එකක් තමයි වෛද්‍ය නිර්දේශයට යන්න ඕන. තමන් මොකද ඒක හරි සරලයි. අපි සාමාන්‍ය වෛද්‍ය නිර්දේශ කළා කෙනෙක්ට හිතුවාට මේ ක්‍රීම් එක මේ කරලා ඒක අවුරුදු 4-5 මේ බයිනතු පාවිච්චි කරන්න පුළුවන්. ලොකු දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා භාවිත කරන දේවල් ගැන හොඳ අවධානයක් යොමු වෙන්න ඕන. අපි මොනවද මට තමන්ට ගැලපෙන්නේ මොකද කියලා තේරුම් අරගෙන භාවිත කරන්න. අනිත් එක අපි ගන්න ප්‍රොඩක්ට් එක මොන වගේද කියලා.
ඒ කියන්නේ අර දැන් ගොඩක් අය ඉන්නවා සුදු වෙන්න කියලා ක්‍රීම් වර්ග භාවිත කරනවා. ඒ හින්දා ඒ වෙනද හොඳ අවධානයකට භාවිත කරන එක තමයි වැදගත් වෙන්නේ. හොඳයි. ඉතින් යම්කිසි නිෂ්පාදනයක් භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම ડોක්ටර් කියපු විදිහට සමට ගැළපෙන දේවල්, සමට නිවැරදි මාත්‍රාවන් මෙන්න මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන. මොකද අපි මේ දේවල් අපේ සමට කරන්නේ නේද? සමට තමයි ගල්වන්නේ. එහෙම නැත්නම් අපේ සමේ අභ්‍යන්තරයට, අපේ ශරීරයේ අභ්‍යන්තරයට. ඉතින් ඒ නිසා මේ දේවල් ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඉතින් වයස්ගත වීම පාලනය කරන්නේ කොහොමද? මෙන්න මේ ගැන තමයි අද අපි කතා කළේ. ඉතින් ડોක්ටර් සම්බන්ධ කරගන්න ඔබට අවස්ථාව තියෙනවා මෙන්න මේ දුරකථන අංකයෙන් 071 26යි 79යි 773 071යි 26යි 79යි 773 කියන දුරකථන අංකයෙන් ඔබට ડોක්ටර් සම්බන්ධ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මහාචාර්ය වෛද්‍ය දිලීප වික්‍රමසේකර වෛද්‍යතුමා තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහෝ දෙනෙක් කැමති දේවල් පිළිබඳව තමයි අද දවසේදී ડોක්ටර් කියලා දුන්නේ. එහෙනම් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි එහෙනම් අපි සූදානම් වෙන්නේ අඟහරුවාදා නුගසෙවරෙන් සමුගන්න. ඉතින් 78 වන අභිමානවත් නිදහස් දිනයේ හෙට උදෑසන 7 පටන් සජීවව ඔබට නරඹන අවස්ථාව තියෙනවා ජාතික නාලිකාවෙන්. ඉතින් ඒ වෙනුවෙන් අපි සූදානම් කරපු බොහොම සුන්දර ගීතයක් එක්ක අදට සමුගන්න. ගිහලා නම් සුබ දවසක් සියලු දෙනාට. ආයුබෝවන්.